අද අපි කතා කරන්න යන්නේ මාවල් සිනමැටික් යුනිවර්ස් එකේ හැමෝම බලාගෙන ඉන්න දැවැන්තම චිත්‍රපටයක් වන අවෙන්ජර්ස් ඩූම්ස්ඩේ ගැනයි. වසර ගණනාවක් පුරා මාවල් චිත්‍රපට රසිකයන් බලාපොරොත්තු වූ අවෙන්ජර්ස් කණ්ඩායම නැවතත් එකතු වෙන මේ චිත්‍රපටය MCU එකේ මල්ටිවර්ස් සාගායකේ ඉතාමත් වැදගත් කොටසක් ලෙස සැලකෙනවා. මෙවර කතාවේ ප්‍රධාන දුෂ්ටයා වන්නේ ඩොක්ටර් ඩූම්, එහෙමත් නැත්නම් වික්ටර් වොන් ඩූම්. මාවල් රසිකයන්ට ලොකුම පුදුමය වුණේ අයන් මෑන් ලෙස අපි කවුරුත් ආදරය කළ රොබර්ට් ඩවුනි ජූනියර් නැවත MCU එකට පැමිණෙන්නේ ඩොක්ටර් ඩූම් චරිතයෙන් වීමයි. නමුත් මෙය ටෝනි ස්ටාර්ක් නැවත පණ නැන්වීමක් නොවේ. මෙය මල්ටිවර්ස් එකේ වෙනස් චරිතයක්. කතාව ආරම්භ වෙන්නේ විවිධ විශ්වයන් එකිනෙක ගැටීමින් ඇතිවන විනාශකාරී තත්ත්වයක් සමගයි. මේ ඉන්කර්ෂන්ස් නිසා මුළු මල්ටිවර්ස් එකම විනාශ වීමේ අවදානමක් මතුවෙනවා. මේ අර්බුදය නතර කරන්න අවෙන්ජර්ස් පමණක් ප්‍රමාණවත් නොවන නිසා ෆැන්ටස්ටික් ෆෝර්, එක්ස්-මෙන් සහ වෙනත් වීරයන්ගේ සහායත් අවශ්‍ය වෙනවා. ඩොක්ටර් ඩූම් ඉතාමත් බුද්ධිමත් විද්‍යාඥයෙක් වගේම අතිශය බලවත් මැජික් හැකියාවන් නැති චරිතයක්. ඔහුගේ ඉලක්කය වන්නේ මල්ටිවර්ස් එකේ බලය තමන් යටතට ගෙන නව ලෝකයක් නිර්මාණය කිරීමයි. මෙම චිත්‍රපටයේ තෝ, කැප්ටන් ඇමරිකා, ඇන්ට්මෑන්, ලෝකී, ශුරි, යෙලෙනා බෙලෝවා, ෆැන්ටස්ටික් ෆෝර් කණ්ඩායම සහ එක්ස්-මෙන්හි ප්‍රසිද්ධ චරිත රැසක් එකට දැක ගන්න ලැබෙනවා. ඒ නිසා මෙය මාවල් ඉතිහාසයේ විශාලතම ක්‍රොස්ஓවර් චිත්‍රපටයක් ලෙස සැලකෙනවා. රුසෝ බ්‍රදර්ස් නැවත අධ්‍යක්ෂණයට පැමිණීමත් සමග ඉන්ෆිනිටි වෝ සහ එන්ඩ්ගේම් වගේ දැවන්ත සටන්, හැඟීම් බර අවස්ථා සහ අනපේක්ෂිත පෙරලි රැසක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම මේ චිත්‍රපටය අවෙන්ජර්ස් සීක්‍රට් වෝ සඳහා පදනම සකස් කරන නිසා MCU අනාගතයට ඉතාමත් වැදගත් සිදුවීම් රැසක් මෙහිදී සිදුවෙනු ඇතයි බොහෝ දෙනා විශ්වාස කරනවා.